හායි ප්‍රියා ඩේලි ව්ලොග් කියන මගේ ලස්සන YouTube channel එකට ඔයාලව එකතු කරගන්නවා. හායි වැස්ස ගම් වතුර ගලයි තව ඩිංගක් වැස්සොත් එහෙම වැස්ස ඉන ගමන් වැඩකුත් බෑ. ඉතින් ජම්බු ගහේ ජම්බුත් තියෙනවා. ජම්බු ගෙඩි ටිකකුත් කඩාගෙන මං ජෑම් එකක් හදන්න තමයි ලැහැත්ති වෙන්නේ. ජම්බු කඩන එකකින් තව පොඩ්ඩක් නෑ වෙනවා. ජම්බු වැඩි කඩාගත්තේ නෑ පොඩ්ඩයි කඩාගත්තේ. රෝස පාට ජම්බු ටික තියෙන්නේ යාළුවනේ ගහ උඩ. ඒවා කැඩුවේ නෑ. ඉතින් පාතින් තියෙන ඔය ලාවට රෝස පාට වෙච්ච ජම්බු ටිකක් කඩාගෙන හොඳට හොදලා කොඹ ටික අයින් කරලා හොඳට හොදලා මේ ආකාරයට කපා ගන්න ඕනි. මම ඒ ගමන් ඉතින් කපාගත්ත ජම්බු කෑලි ටික බෙන්ඩර් කප් එකකට දාගත්තා. මේක බෙන්ඩර කරගන්න වතුර දාන්න නැතුව. මොකද ජම්බු වල උරාම වතුර තියෙනවා. කපාගත්ත ජම්බු කෑලි ටික බෙන්ඩර කප් එකකට දාගෙන මම බෙන්ඩර කරගන්න තමයි ලෙහෙලා ඇත්තේ. ඔන්න මම බෙන්ඩර කරගත්ත මගේ ජම්බු ටික වතුර දැම්මේ නෑ යාළුවනේ. බලන්න වතුර ගතිය තියෙන හැටි. දැන් ඉතින් මේ ටික හොඳ මැටි වාදනයකට දාගෙන අපිට ජම්බු ටික ලිපේ තියන්න තමයි තියෙන්නේ. යාළුවනේ මගේ මේ වීඩියෝ එක වැදගත් වීඩියෝ එකක් කියලා ඔයාලට තේරෙනවා නම් යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ ඉතින් පොඩි ඇක්ටිං පාරකුත් දැම්මා. ජම්බු ටික ලිපේ. මේකට යාළුවනේ අපි සීනි, ලුණු, දෙහි, කුරුඳු කුඩු ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේ ආකාරයට හොඳට කවලම් කරගන්න ඕනේ. මේ ටික යාළුවනේ අපි හරි පදම ආවා කියලා දැනගන්නේ මේ ටික ඝන වෙනවා. දන්නවනේ ඔයාලා ජම්බු වල තියෙන වතුර. ඒ ජම්බු වල තියෙන වතුර ටික හිඳිලා මේක ඝන වෙනවා. ඝන වුණාට පස්සේ තමයි අපි හරිම පදම කියලා දැනගන්නේ. මේ බලන්න යාළුවනේ ජම්බු ටික දැන් උතුරනවා. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. මගේ ලස්සන YouTube channel එක. යාළුවනේ මගේ ජෑම් එක හැදුනට පස්සේ මෙන්න මේ වීඩියෝට පොතේ තමයි මම දාලා තියන්නේ. යාළුවනේ මං ආයි කියන්නම් අපේ ජම්බු ජෑම් එකේ හරිම පදම එන්නේ වතුර ටික හොඳට හිඳෙන්න ඕනි. ඒ ජෑම් ටික හොඳට ඝන වෙන්න ඕනි. අන්න එතකොට තමයි අපේ ජෑම් එකේ හරිම පදම එන්නේ. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. bye bye.